කොහෙද ඔය ටික උතරනේ යන්නේ? මම මේ වොෂින් මැෂින් එකට දාලා එන්නකෝ අම්මේ. වොෂින් මැෂින් දාන්නේ? ඇයි? ඔබට අතේ හොදන්න බැරිද? ඔව් ඉතින්. අතේ පයි වැඩ පුරුන් ගෑණි ගේන්න බෑ අපේ කොල්ලා. ඔබවත් ඉන්න තේ උවිච්ච කරි දාන්නේ. ඔබද ලයිට් එක ගෙවන්නේ? ඔකට මොකද? මගේ කොල්ලා එකයි නැහිලා ගිහලා ලයිට් එක ගෙවන්නේ. ඔබවත් ඉන්න ගෑණි සැප විඳිනවා. මගේ කොල්ලා හම්බ කරන්නේ වගේ. ඇයි? කුමාරි හාමි බඳින කල්ල දෙදී ඇයි වොෂින් මැෂින් වල? අතේ රෙද්දක් ගොඩක් මුරුද්දක් ඇත්තෙම නැහැ. ඉතින් අම්මේ කසමට වොෂින් මැෂින් එක ගෙනල්ලා දුන්නේ රෙදි අතේ හොදන්න ඕනේ නැහැ කියලා. වොෂින් මැෂින් එකේ හොදන්න දෙන්නේ ලේසියි. වොෂින් මැෂින් එක තියාගෙන අතේ හොදන්න. අන්න දැක්කද? අන්න දැක්කද? එකට එක තියාගෙන තියෙනවා මේකේ. ඔව් ඉතින් චාරියන්ගේ පවුල් වලින් ගෑම් ගේන්න එපා අපේ උඹ. අපේ එකක් වැරද්ද. ඔච්චර කිව්වද මම? මේවා කනිදා ගන්න එපා කියලා. කනකට ගත්තද මේ අම්මා කියපු එක? දැන් ඉතින් ඉඳවන්න ඕනේ මමනේ. අයියෝ අයියා මම අපිට මේක කරන්නේ. අඬපන් අඬපන්. හොඳට අඬපන්. අඬලා අඬලා මාව වැරදිකාරී කරලා මගේ කොල්ලව රවට්ට ගන්න. ඒකනේ හැමදාම කරන්නේ. මේ අම්මා ජීවත් වෙලා ඉන්නකම් ඔබට මේක විතර යහතින් ඉන්න හම්බෙන්නේ නැහැ පුතෝ. බාවද? මොකද දැන් මේ අම්මා අඬන්නේ? අඬන්නේ ඇයි කියලා අහගනින් උඹේ ගෑණිගේ. මං කෑවත් වැරදි, දීවත් වැරදි, රෙද්දක් කෙරුවත් වැරදි, නිදාගත්තත් වැරදි. මොකද්ද මේකේ තේරුම? මේ වයසක මට ඔහොම කරලා මදි. උඹලා එකතු වෙලා. ඔව් ඉතින්. උඹට ඉතින් බැන්දට පස්සේ උඹේ ගෑණි ලොකු වුණානේ මේ අම්මව කුඩු කුඩේට දාලා. අම්මේ මේ පැහැදිලිව කියනවද මොකද්ද උනේ කියලා? පැහැදිලිව තමයි ඔය කතාවද කරගන්න කලින් අපි උඹට කිව්වේ. චාරියක් ඇති පවුල් වලින් නෙවෙයි කියලා. ඌව වෙන බව දැනගෙන. කඩකට ගත්තද තෝ? දැන් ඉතින් අපි විඳවනවා. පවුලම විනාශ කරා ඕ කියවිලා. අපේ මුළු පවුලම කෑවා. තව ටික දවසකින් මාත් මහල් මඩමකට යනවා. ඉන්නකො මම ශාලිකාගෙන් මහගන්න. අහපන්. අහලා මට බැනුම් ගස්සෝපන්. ඒකනේ උඹට පුළුවන්. උඹ නැති වෙලාවට මට යක්ෂණියක් වගේ හිත ඉද්දලා මගේ ප්‍රෙෂර් උත් වැඩි කරනවා. උඹ ඉන්න වෙලාවට මට අම්මේ ගාගෙන බොරුවට එනවා තොදොල් වෙන්න. අම්මවත් කියන්නකෝ අම්මේ මොකද්ද උනේ කියලා. මොකද්ද උනේ කියලා ඉතින් කියන්න ඕනේ නැහැ. ඊට පස්සේ කේලම් කිව්වා කියන අන්තිමට මට බැනුම් ගන්න වෙයි. තව ටික කාලයක් ඇති කුටි කන්නත් වෙයි. ඔයවත් ඉන්න ගෑනුන්ගෙන් ඇයි මං කුටි කන්නේ? මම මේක දෙනින් ඉහාම ඉවරනේ. උඹලට සතුටින් ඉන්න දීලා. මොකද්ද උනේ කියන්නේ? මං කියවා වොෂින් මැෂින් එකට රෙදි ටික දාන්න අතේ හොදන්න ඕනේ නැහැ කියලා. කොච්චර පහසුකම් තියෙද්දි මොකටද අතේ හොදන්න කිව්වේ කියලා තමයි ඔය මට බැන්නේ. කුණුහරුපෙනුත් එක්ක බැන්නා. හොදක් කරන්න ගිහිල්ලා මට උනේ ඕක තමයි. මගේම දුවෙක් වගේ කියලා හිතලයි මං එහෙම කරේ. මං ඒක ශාලිකා එක්ක බලා ගන්නම්කෝ අම්මේ. දැන් බලාගමුකෝ. තේ උඩිචි බවුල් කන හැටි. ආවා මෙතන මගේ කොල්ලවල් ගන්න.